හයි කොහොමද ළමයි සිත්සෝර රීකැප් එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ඔයා අද මේ බලන්න යන්නේ Love in the Cloud චයිනීස් ඩ්‍රාමා එකේ 9 වෙනි එපිසෝඩ් එක. අද කතාව පටන් ගන්නෙ අතීත සිදුවීමකින්. මින් මූන්ලයිට් බ්ලොසම් වලට ආපු මුල් කාලේ සිදුවීමක්. ඉතින් ඇය නර්තනයට දක්ෂ නොවුණු නිසා එහි අයිතිකාරිය මින්ට බනිනවා. මොකද ඇය නටන විදිහ හරිම කැතයි. ඒ වගේම පුහුණුවීම් මදි කියලත් ඇයට බනිනවා. මේ වෙලාවේ ෂන්තායි මින්ගේ යාළුවා ඇයව බේරගන්නවා. ඇයට ස්ටෙප් කියලා දෙන්න බැරි වුණා කියලා. මේ වෙලාවේ අයිතිකාරිය දෙන්නටම දඬුවම් කරන්න හදනවා. ඒත් මින් තනිවම මේ දඬුවම විඳ ගන්නවා. මෙතනින් කතාව වර්තමානයට හැරෙනවා. ඉතින් අද කතාව පැත්තට යන කලින් ඔයා තාමත් මව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් ඉක්මනට ගිහින් සබ්ස්ක්‍රයිබ් කරලා කතාවේ මුල් කොටස් ටිකත් බලලම අද වීඩියෝ එක බලන්න කියලා මම ඔයාට ආරාධනා කරනවා. කතාව නැවතත් වර්තමානයට එනවා. ජී හා මින් මූන්ලයිට් බ්ලොසම් වලට ගිහින්. මෙතන ඉන්න සුරංගනාවියන් ජීව වට කරගන්න තියා මින් පිටිපස්සට වෙලා බලාගෙන ඉන්නවා. ඉතින් සුරංගනාවියන් ජීට ගොඩක් කැමති වගේම හැමෝම ඔහු වටේට වට වෙලා කෑමත් ගෙනත් එනවා. ඉතින් ජී මින් ළඟට ගිහිල්ලා ඇයවත් එක්කගෙන එද්දි ඒ සුරංගනාවියන් ජීට බැනලා ගෙනපු කෑමත් ඔහුටම දීලා එතනින් යන්න යනවා. මින් හා ජී යනවා ෂන්ව හම්බ වෙන්න. ඇය විවාහයට සූදානම් වෙන ගමන් තමයි මේ ඉන්නේ. ඇයට හමුවුණු දේවල් අනිත් සුරංගනාවියන්ට බෙදනවා. මින්ටත් මේ වෙලාවේ ඇගේ වෙනසක් දැනිලා අහනවා ඇය දැන් ඔයාගේ අතේ මැණික් කටුව ළඟ සිද්ධ වුණු තුවාලය හොඳයිද මම දුන්න බෙහෙත් වලට ඒක අඩු වුණාද කියලා. ඉතින් ෂන්තායි මේ වෙලාවේ ඔව් දැන් හොඳයි මම යනවා ෂුන් ජෙනරාල්වරයාව හම්බ වෙන්න කියලා ඇය එතනින් යනවා. ජී මේ වෙලාවේ දකිනවා ෂන්ගේ බෙල්ලේ සලකුණක් තියෙනවා. මින් ජීට කියනවා ඇගේ කොන්දේ තමයි අමාරුව තිබුණේ මම බෙහෙත් කළේ ඇගේ කොන්දට කියලා. ඒ වගේම ඇය ඒක හොඳට දන්නවා කියලා. ඒ වගේම ඇය කියනවා මේ ඉන්නේ නම් ෂන්තායි නෙමෙයි කියලා. ඉතින් එතන ඉන්න අනිත් අය පුදුම වෙනවා මේක අහලා. ජීත් කියනවා ඇගේ බෙල්ලේ සලකුණක් තිබුණා ඒක රූකඩයක් විදිහට කරපුවාම ඇති වෙන සලකුණක් කියලා. ඉතින් ඊට පස්සේ ජී මේක ගැන විස්තර කරනවා. පුද්ගලයෙකුගේ රූකඩයක් මේ විදිහට හදාගන්න නම් ඔහුගේ හෝ ඇයගේ ආත්මයන් හා ඉන්ද්‍රයන් රූකඩයට ලබා දීමක් කරනවලු. එවිට දින 15ක් ඇතුළත ඒ පුද්ගලයා මිය යන බව ජී මේ අයට කියනවා. ඉතින් දැන් ෂන්ට වෙලා තියෙන්නේ මෙන්න මේක තමයි. මෙයාලා කල්පනා කරනවා ෂන්ව බේරගන්න විදිහක් තියනවද කියලා. මින් හා ජී නැවතත් යන්න පිටත් වෙන්න බෝට්ටුවට එනවා. මේ වෙලාවේ මින් ලොකු කල්පනාවක තමයි ඉන්නේ. මොකද ඇය දුකින් වගේ තමයි ඉන්නේ. ජීත් ඇය දිහා බලාගෙන ඉන්නවා. මින්ට මතක් වෙනවා ඇය ෂන් සමග හරිම ආදරයෙන් විනෝදයෙන් ගත කරපු ඒ කාලය. මොකද එයාලා හොඳ යාළුවෝනේ. මූන්ලයිට් බ්ලොසම් වල ඒ දෙන්න එකටම තමයි ජීවත් වුනේ. ඉතින් මින් දුක් වෙනවා ඇයට කරදරයක් වුණා කියලා හිතලා. මේ වෙලාවේ මින් ජීට කතා කරලා කියනවා හැන්ව බේර ගන්න අපිට විදිහක් නැද්ද ඇයට උදව් කරන්න කියලා. ඉතින් ජී මේක අමාරු බව මින්ට කියනවා. ඒ වගේම ඒකෙන් වෙන්න පුළුවන් බලපෑමුත් ඇයට පැහැදිලි කරනවා. එහෙම කරත් ජී මින්ට උදව් කරන්න කැමති කියලා කියනවා. ඒ වගේම ඔහු අහනවා ඔබට යාළුවා මෙච්චරම් වටිනවද කියලා. මින් කියනවා ඇය තමයි මට ඉතුරු එකම එක පවුල. ඉතින් ඇයව මට ගොඩක් වටිනවා කියලා. මේ වෙලාවේ මින් හා ජී නැවත යනවා ෂන්ව හමුවීමට. මේ වෙලාවේ ෂුන් ජෙනරාල් ගෙදර ඉන්නවා. ඒත් ඒ වන විටත් රූකඩ ෂන් කිසිම කෙනෙක් හමුවීමට කැමති නැති බව කියනවා. ඉතින් දැන් ෂුන් මින් හා ජීව මෙතනින් එළියට යවන්න කතා කරනවා. ඒත් මින් හා ජී නම් බොරුවට මෙතන රඟපාන්න පටන් ගන්නවා. මින් කියනවා ඇයට ෂන්තායිව මුණ ගැහෙන්නේ නැතුව මෙතනින් යන්න බෑ කොහොම හරි මට ඇයව හමු වෙන්න ඕනේ කියලා. ඒ වගේම ඇයගේ එකම යාළුවා ඇය ඒ නිසා ඇය තරහ වෙලා ඇත්තේ මම එන්න බරක් වුණා කියලා.
මින් මෙතන බොරුවට රඟපානවා. ඒත් ජී නම් කියන්නේ අපි යමු දැන් ඇය ඔබව හම්බ වෙන්න කැමති නෑ කියනවනේ කියලා. ඉතින් ඇත්තටම මේ දෙන්නට ඕන දැන් කොහොම හරි මේ ගේ අස්සට රිංග ගන්න. මේත් එක්කම ජී කියනවා මින්ට බඩගිනි ඇති ඒක තමයි අය මේ විදිහට කලබල කරන්නේ ඔබට පුළුවන්ද අපිට කෑම වේලක් දෙන්න කියලා. ඉතින් ෂුන් ජෙනරාල් වරයා මේකට කැමති වෙනවා. ඔහු මේ දෙන්නට කෑමක් දෙන්න එකඟ වෙනවා. ඉතින් මේ අතරේ ජී ඔහු කෑම ගන්නේ නැහැනේ පිටින්. ඉතින් මේ සේරම කෑම මින්ටම කවනවා. මින් කටත් පුරවගෙන කෑම කනවා. මේ අතරේ ජී හිමීට නිවසේ එක පැත්තක ගින්නක් ඇති කරනවා. ඉතින් මේක බලන්න ෂුන් ජෙනරාල් වරයා ඒ පැත්තට යනවා. මේ අතරෙම ජී කරන්නේ එතන ඒ දෙන්න වගේ රූකඩ දෙකක් මවා පාලා යනවා ෂන්තායි ඉන්න තැනට. ජී කියන විදිහට නම් ස්වාමියා දුර ගියාම ෂන් ඉන්න මේ කුටිය ඇයගේ මායාවෙන් මිදෙනවා කියලා. ඉතින් මේ වෙලාවේ රූකඩයට සිහිය නැති වෙනවලු. ඇයව පරීක්ෂා කරපු ජීනන් කියන්නේ මේ රූකඩය ෂන්ගේ ශක්තිය හා ජීව ශක්තිය උරාගෙන තමයි දැනට ඉන්නේ කියලා. ඉතින් ෂුන් ඇගේ ආත්මය හා ඉන්ද්‍රියන් 7 වෙන් කරලලු දැන් තියෙන්නේ. මේ මායාව බිඳින්න නම් ෂන්ගේ ජීවිතේ වටිනාම මතකයක් අවදි කළ යුතු බව ජී කියනවා. ඒක කරන්න නම් මින්ට ෂන්ගේ ආත්මය හමු වෙන්න වෙනවා. ඉතින් මේකට වැඩි වෙලාවක් ලැබෙන්නේ නැහැ. එක හඳුන් කෝරක් පත්තු කරලා ඒක නිවි යන වෙලාව වෙද්දි මේකේ වෙලාව අවසන් වෙනවා කියලත් ජී අයට අනතුරු අඟවනවා. ඔහු මින්ව කැඳවන වෙලාවට නැවතත් එන්න කියලත් ජී මින්ට කියනවා. මොකද ෂුන් ජෙනරාල් ඉක්මනින් එන්න පුළුවන් නිසා. ඉතින් මින් මායාව සමග ෂන් ඉන්න තැනට යනවා. මින් ෂන්ට කතා කරලා ඇගේ ළඟට දුවන්න හැදුවත් මින්ට ඇගේ ළඟට ලං වෙන්න බෑ. ඇත්තටම ෂන්ව මායාවකින් හිර කරලා තමයි තියෙන්නේ. මේ වෙලාවේ ෂන්ට මින්ගේ කටහඬ ඇහෙනවා. ෂන් මේ වෙලාවේ කියනවා ඇයව හිර කරලා තියෙන බව. මින් අහනවා ඔයාට ෂන්තායි මොනාද කරේ? එයා මොකද්ද ඔයාට කිව්වේ? ඔහු සමග ඇති වටිනා මතකයක් තියෙනවා නම් ඒක මට කියන්න. එතකොට තමයි මට පුළුවන් ඔයාව බේරගන්න කියලා. මේ වෙලාවේ ෂන් සිදුවුණු සියල්ලම මින්ට විස්තර කරනවා. මංගල රාත්‍රිය වන තෙක්ම ඔහු ෂන්ට හරිම ආදරෙන් සලකලා ඇයව විවාහ වෙලා තියෙනවා. ඊට පස්සේ ඔහු විවාහයෙන් පසු නැවතත් විවාහ උත්සව තියලා ෂන්ට වෙන නමකුත් දාලා තියෙනවා. ටික දවසක් යද්දී ෂන්ට මේ එකම දේ කරලා එපා වෙලා ඇය ඔහුට මේක තවදුරටත් සිදු කරන්න බෑ කියලා කියනවා. ඉතින් ඔහු ඇයව මංගල කාමරේ හිර කරලා ඇය වෙනුවට රූකඩයක් හදලා තියෙනවා. ඉතින් මින් කියනවා ෂන් ඔබව හිර කරලා තියෙන්නේ ෂුන්ගේ මායා ලෝකයේ ඔයාගේ වටේ සිද්ධ වෙන දේවල් මට විස්තර කරන්න කියනවා. ෂන් මේ වෙලාවේ කියන්නේ ඇයට තවත් කාන්තාවන්ගේ ශබ්ද ඇහෙනවා කියලා. ඇය වගේම තවත් අය හිර වෙලා මැරිලා මේ අයගේ ශබ්ද තමයි ඇයට ඇහෙන්නේ කියලා. මේ අතරේ ජී දකිනවා ෂුන් ජෙනරාල් මෙතනට එනවා. ජී දොර තදින් වසා තිබුණත් ඒත් ඔහු දකින්නේ නම් මින්හා ජී තවමත් කෑම ගනිමින් ඉන්නවා කියලා. ඉතින් ඊට පස්සේ මින්හා ජී කෑම අරගෙන ඉවර වෙනවා. ඉතින් ජී කෑමට ස්තුති කරලා එතනින් පිටත් වෙනවා. ෂුන් ජෙනරාල් වරයා සැකෙන් වගේ ඔවුන් දිහා බලාගෙන ඉන්නවා. මේ අතරේ මින් ජීට කියනවා වටිනා මතකයක් ගැන නම් ෂන් දන්නේ නැහැ. හැබැයි ෂුන් මූ වංශයේ කාන්තාවකට ආදරය කරලා තියෙනවා කියලා. ඉතින් මේ දෙන්නත් එක්කම විනිශ්චය ශාලාවට ගිහින් මූ වංශය පිළිබඳ තියෙන පොතක් හොයා ගන්නවා. ඉතින් මේ අතරේ කෙනෙක් ඇතුළට එන සද්දයක් මේ දෙන්නට ඇහිලා මින්හාජී එතන හැංගෙනවා. ඒත් මින් ජීව හංගලා පොත ඔහුගෙන් ගන්නවා. ජී පොත නොදී ඇයට විහිළු කරනවා. මින් අමාරුවෙන් පොතත් ඇදලා අරගෙන එළියට එනවා. මෙන්න මේ වෙලාවේ මෙතනට එන ලින් මින්ව දැකලා පුදුම වෙනවා. ඉතින් ඔහු ඇයගෙන් අහනවා ඔයා මොකටද මෙහෙට ආවේ මාව හම්බ වෙන්නද කියලා.
මින්නම් කියන්නේ අතේ තිබුණ පොත පෙන්නලා ඇයට සමාජ දැනුම අඩු නිසා ජී ඇයට කියවන්න පුරුදු වෙන්න කිව්වා කියලා. ඒ වගේම ඇය අතේ තිබුණ පොත ඇයට විවෘත කරලා දෙන්න පුළුවන්ද කියලත් මින් මෙතනදී අහනවා. ඉතින් මේ වෙලාවේ ලින් මින්ට කියනවා ඔහු ළඟ ඉtti ජී ගැන ආයෙ කතා කරන්න එපා කියලා. ජී පිටිපස්සේ ඉඳගෙන මේ සේරම දේවල් අහගෙන තමයි ඉන්නේ. ඉතින් ලින් මේ පොත මින්ට විවෘත කරලා දෙනවා. මේ වෙලාවේ ඔහු දැනගන්නවා ෂුන් මින් මූ වංශයේ කෙනෙක්ව විවාහ කරගෙන ඉඳලා තියෙනවා කියලා. මේ වෙලාවේ මින් මේ දේවල් පුදුමෙන් වගේ බලද්දි ලින් ඇයට ලං වෙලා කියනවා ඔයා මෙහෙම මේ දේවල් බලද්දි කට්ටිය ඔබ ගැන සැක කරයි ඔයා මෙහි කෙනෙක් නෙමෙයි කියලා. ඉතින් මේක බලන් හිටිය ජීට ඉරිසියා හිතිලා හැංගිලා හිටපු තැනින් එළියට එනවා. මේ වෙලාවේ ලින් අහනවා ඔබ හැංගිලා නේද හිටියේ කියලා. ඒත් ජී කියනවා නැහැ මම මින් එක්ක හමුවක තමයි හිටියේ කියලා. එහෙම කියපු ඔහු මින් ළඟට ඇවිත් ඇයගේ කරට අතක් දාගන්නවා. ඉතින් ලින් ඉරිසියාවෙන් ඔවුන් දෙන්න දිහා බලාගෙන ඉන්නවා. මේ දෙන්න ආයමත් රණ්ඩුවේ කියලා බයට මින් පොතක් දීලා ජීව එකගෙන එතනින් පිටත් වෙනවා. මොකද දැන් මේ දෙන්න දැනගත්තානේ ෂුන් ජෙනරාල්වරයා මූ වංශයේ කෙනෙක් සමග විවාහ වෙලා හිටියා කියලා. මේ වෙලාවේ ලින් නැවතත් අර සුරංගනා සේවිකාව හමු වෙලා රන් මෙනේරි ගැන කතා වෙනවා. එයාලා කියන විදිහට එයාලට තවමත් ඒ ගැන හෝඩුවාවක් හම්බ වෙලා නැහැ. ඉතින් මෙයාලා සැක කරනවා ජී කියන්නේත් බෝ වංශයේ කෙනෙක් වෙන්න ඇති කියලා. මේ අතරේ අපිට මින් හා ජීව පෙන්නනවා. ජී ඇයගේ අත තදින් අල්ලගෙන ඉන්නවා. ඔහු අහනවා මින්ගෙන් ඔයා ලින් සිටුවරයට කැමතිද කියලා. ඒත් මින්ට නම් තේරෙන්නේ දැන් ජීට ඇය ගැන ඉරිසියාවක් තියෙන බව. ඉතින් මින් කියනවා නැහැ මම යාට ගරු කරනවා එදා මාව නෙද බීස්ට්ගෙන් බේරගත්තනි කියලා. ඒත් ජී කියනවා ඇයි ඔහු ඔයාට එච්චරම හොඳට සලකන්නේ මොකක්ද ඒකට හේතුව කියලා. මින් මේ වෙලාවේ ජීව අවසන්න වගේ කියනවා ලින් සිටුවරයා ඇයට කැමති ඇති කියලා. ඉතින් ජී තදින් මින්ගේ අත මිරිකලා කියනවා ලින්ව හමු වෙන්න එපාය කියලා. පේන විදිහට නම් දැන්නම් මේ කොල්ලට ඉරිසියාව හොඳටම වැඩි වෙලා වගේ. මින්ටත් සතුටුයි හැබැයි මේකට නම්. මොකද එතකොට එයාට ඉක්මනට ඔහුව විවාහ කරගන්න පුළුවන්නේ. මේ වෙලාවේ මින් කියනවා ෂුන් මින්ගේ වටිනාම මතකය ඔහුගේ සැබෑ විවාහය වෙන්න ඇති. ඒකයි ඔහු කිහිප වරක්ම ෂන්තායි එක්ක විවාහය සිදු කරේ කියලා. ඉතින් මේ දෙන්න මේ ගැන කතා වෙනවා. මේ ඔහුගේ මතකයන් අවදි කරන්න තමයි මේගොල්ලෝ නැවතත් විවාහයක් ප්‍රතිනිර්මාණය කරන්න තමයි දැන් හදන්නේ. ඉතින් මේ දෙන්න ලැජ්ජාවෙන් වගේ හැඹරෙනවා විවාහය ගැන කතා කරද්දී. මේ අතරේ අපිට පෙන්නනවා ජී මේක ගැන එයාගේ මකට සේවකයාත් සමග කතා කරනවා. ඔහු කියන්නේ මින්හා ජී විවාහ වෙන එක තමයි හොඳම දේ. අපි මේක රංගපෑමක් විදිහට කරමු කියලා. ඊට පස්සේ ෂුන් ජෙනරාල්ව මෙතනට ගෙන්නලා ඔහුගේ මතකයන් අවදි කරන්න පුළුවන් කියලා. ඉතින් සේවකයා කියනවා දැන්නම් මින් ළඟට ගිහිල්ලා ඇයව රවට්ට ගන්න වෙනවා. එහෙම කියලා ඇයව විවාහ වුණා නම් මේක කරන්න පුළුවන් කියලා. ඒත් ජී මේක ගැන කල්පනා කරනවා. පසුදින උදේ මින් සමග ඉන ජීට මතක් වෙනවා මකර සේවකයා මින්ව විවාහ කරගන්න කියලා කියපු දේ. ඉතින් ජී මේක ඇයගෙන් අහන්න යද්දිම මින් ඔහුගෙන් අහනවා ඔයා මාව විවාහ කරගන්නවද අපි ෂන්තායිව බේරගෙන වෙන් වෙමු කියලා. ඉතින් ජීටත් මේකනේ ඕනේ උනේ. ඔහු මේකට කැමති වෙනවා. ඉතින් ජී කියනවා මේක බොරු විවාහයක්. ඒකෙන් ඔයාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපි මේක ෂුන් මින්ට විතරක් ආරාධනා කරලා කරමු කියලා. ඒ වගේම විවාහ උත්සවයෙන් පස්සේ අපි ආදරේ නාමයෙන් අපේ හදවත් කැටයම් කරන්නේ නැහැ. එතකොට ඔයාට ප්‍රශ්නයක් නැහැ. ඕන වෙලාවක ඔයාට කැමති දෙයක් කරන්න පුළුවන් කියලා. ඒත් මින්නම් මේ වෙලාවේ කියන්නේ ඇයට ඒක ඇත්ත විවාහයක් වුණත් කමක් නැහැ කියලා. මින්නම් හොඳටම රඟපානවා ඔහුව දැලේ දාගන්න. මින් මේ වෙලාවේ අහනවා කලින් ඔබ මාව විවාහ වෙන්න අකමැති වුණානේ. ඉතින් ඇයි දැන් ඔයා කැමති වෙන්නේ කියලා.
ඒ වගේම අහනවා ඔයාට වෙන සැලැස්මක් තියෙනවද කියලා. ඒත් ජී නම් කියන්නේ එහෙම දෙයක් නැති බව. ඉතින් මින් කියනවා යාළුවා බේරගත්තම මම ඔබෙන් වෙන් වෙන්නම්. ඔබට මම කොච්චර කැමති වුණත් ආය ඔබට මම කරදර කරන්නේ නැහැ කියලා ඇය එහෙම කියනවා. ඉතින් මේ අතරේ රාත්‍රියේ ජී මත්පැන් පානය කරමින් මින් කියපු දේවල් ගැන හිත දුකින් වගේ ඉන්නවා. මොකද මින් කිව්වනේ යාළුවා බේරගත්තට පස්සේ ඇය ඔහුගෙන් ඈත් වෙලා ඉන්නවා කියලා. මෙන්න මේ වෙලාවේ ජීගේ සේවකයා ඇවිත් ඔහු සමග කතා කරනවා. ඊළඟට අපිට පෙන්නන්නේ පසුදින සිදුවීමක්. ෂුන්මින් ජෙනරාල් හන්ෆෙන් සාමි ළඟට ඇවිත් මින් හා ජීගේ විවාහ පත්‍රය ඔහුට පෙන්නනවා. මේකට ෂුන්ට ගොඩක් තරහා ගිහින් තමයි ඉන්නේ. ඔහු ඒ විවාහ පත්‍රය ඉරලා විසික් කරනවා. ඉතින් මේ වෙලාවේ මොහුට තරහ යන්න හේතුව තමයි මින් හා ජී විවාහය කරන්න යන්නේ ෂුන්මින් ඔහුගේ ආදරවන්තය විවාහ වුණ ස්ථානයම නිසා. මේ වෙලාවේ හන්ෆෙන් සාමි කියනවා ඔබ කැමති නම් විවාහයට යන්න, හැබැයි ඔබේ තරහ පාලනය කරගෙන ඉන්න කියලා. මේ අතරේ මෙතනින් යනින් ගමන් ඉන්න යාන්ගේ යාළුවට මේ ඉරලා දාපු වෙඩින් කාඩ් එක හම්බ වෙනවා. මේක දැකලා සතුටු වෙන ඔහු මේකත් අරගෙන දුවනවා. hina වෙවි තමයි ඔහු ඉන්නේ. පේන විදිහට නම් මේ වෙඩින් එකට තවත් අය එයි වගේ. ඉතින් මෙතනින් අද කතාව ඉවර වෙනවා. කතාව ලස්සනයි නම් අමතක නොකර පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඊළඟ කොටසෙන් හම්බ වෙමු. හැමෝටම සුබ දවසක්.